ඔව් මෙහෙමයි දැන් උසස් පෙළ විභාගය කියලා කියන්නේ හැමෝගෙම ජීවිතයේ තීරණාත්මක අවස්ථාවක් නේ. ඒක ඉතින් කාටවත් නෑ කියන්න බෑ නේද? ඉතින් මේ උසස් පෙළ ජයග්‍රහණය කරන්නේ කොහොමද? නැත්නම් මේ විභාගයේ ඔයා ගොඩ දාගන්නේ කොහොමද කියන එක තීන්දුව තියෙන්නේ ඔයාගේ අතේම තමයි. ගුරුවරු හැටියට අපි ටියුෂන් පන්ති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පාසලේ ගුරුවරු වෙන්න පුළුවන්. විශාල කාර්යභාරයක් මේ වෙනුවෙන් ඉටු කරනවා. හැබැයි ඊට වඩා වැඩි කාර්යභාරයක් තියෙනවා. අපි කරන්නේ 50%කට අඩු කොටසක් නේ. 50%කට වැඩි කොටසක් මේකේ තියෙන්නේ වාගේ අතේ. මොකද ඔයාට පැහැදිලි ඉලක්කයක් තියෙන්න ඕන විභාගය ගැන. පැහැදිලි අරමුණක් තියෙන්න ඕන. පැහැදිලි අදිෂ්ඨානයක් තියෙන්න ඕන. අන්න ඒ ඔයා තුළ තියෙන ඒ කැපකිරීම ඒ අදිෂ්ඨානය තමයි නැත්නම් ඔයා තුළ තියෙන ඒ අවශ්‍යතාවය තමයි ඔයාගේ විභාගයේ ඔයා කොහොමද ගොඩ යන්නේ කියන එක තීරණය වෙන්නේ. එහෙම නැතුව මේක මේ අපිට මේ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි අපි කරන්නේ පොඩි දෙයක් විතරයි. හරි. මේක තමන්ගේ ජීවිතයේ තීරණාත්මක කඩේමක් කියන හැඟීම ඔයාට නැත්නම් කවදාවත් මම හිතන්නේ ඔයාට මේක හරියට වැඩේ කරන්න පුළුවන් කියලා. ඒ හැඟීම ඔයාට තියෙන්න ඕන. මේකෙන් වර්ධවා හිතන්න එපා දැන් මේ ජීවිතයේ හැම දෙයක්ම මේ තීරණය කරන්න උසස් පෙළ මත කියලා. එහෙම වෙන්නේ නැහැ. හැබැයි උසස් පෙළ මගින් ජීවිතේ ගොඩක් මිනිස්සුන්ට ළඟා කරගන්න බැරිච්ච දේවල් ළඟා කරගන්න පුළුවන්. මම ජීවිතේ මග හැරිච්ච බොහෝ දේවල් මග හැරුණු අතහැරුණු ගොඩක් දේවල් ඔයාලට ළඟා කරගන්න මේක උදව් වෙනවා. ඒ නිසා තමයි අපි කියන්නේ කොහොමද ගොඩ දාගන්න කියලා. මහන්සි වෙන්න වෙනවා. කැප වෙන්න. උනන්දුවෙන් වැඩ කරන්න. එහෙම නැතුව ආවට ගියාට මේක වැඩේ කරන්න ලෑස්ති වෙන්න එපා. ඒ කියන්නේ මේක ඔගොල්ලෝ විභාගෙත් එක්ක සෙල්ලම් කරන්න එපා. විභාගෙත් එක්ක සෙල්ලම් කරනවා කියන්නේ ඔයගොල්ලෝගේ ජීවිතයත් එක්ක සෙල්ලම් කරන එක. මම අර කන්නොත් කිව්වේ ඒකනේ. ගොඩාක් ඔයගොල්ලන්ට ජීවිතේ බොහෝ දේවල් මේ හරහා ළඟා කරගන්න පුළුවන්. ලස්සන කරගන්න පුළුවන්. හීන ගොඩක් සබා කරගන්න පුළුවන්. ඒ නිසා කැපකිරීමෙන් මහන්සියලා මේ වැඩේට ලෑස්ති වෙන්න. ඒක ඔයාගේ වගකීමක් වෙයි.